හායි කොහොමද ඉතින් යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා LB Tricks ඉතින් කියන තවත් ලේසිම ලේසි කාඩ් ට්‍රික් එකක් එක්ක ඉතින් වෙනද වගේ මම අදත් අර කියලා තියෙන ගොඩක්ම ලේසි කාඩ් ට්‍රික් එකක්. ඉතින් අපි බලමු මොකද්ද මැජික් එක කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කරන විදිය කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න නැති කෙනා channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වෙනද වගේ මගේ අතේ තියෙන bicycle standard card pack එකක්. ඉතින් මේකෙන් අපිත් එක්ක මැජික් එකට එකතු වෙන කෙනාට කියන්න පුළුවන් කැමති කාඩ් එකක් තෝරගන්න කියලා. ඉතින් මෙතන කවුරුත් නැති හින්දා මමම කාඩ් එකක් සිලෙක්ට් කරනවා. ඉතින් මම මේ විදිහට සිලෙක්ට් කරගන්නවා කාඩ් එකක්. ඉතින් මම සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ කාඩ් එක. ඉතින් අපි බලමු මොකක්ද ඇවිල්ලා තියෙන කාඩ් එක කියලා. ඉතින් ඇවිල්ලා තියෙන්නේ ස්කෝප් K තමයි ඇවිල්ලා තියෙන කාඩ් එක විදිහට. මෙන්න කාඩ් පැක් එකේ තියලිවලා මෙහෙම යාළුවට කියනවා කැමති තැනකින් මේක කට් එකක් දාන්න කියලා කාඩ් පැක් එකේ ගොඩවල් දෙකකට. ඉතින් කවුරු නැති හින්දා මම කට් එකක් දානවා. ඉතින් මේ විදිහට ඔන්න කට් එකක් දාලි වෙලා මේ කාඩ් එක අරන් ඉවරලා මේක උඩින් තියලා මේ ටිකෙන් ওই විදිහට මේක ආයි සම්පූර්ණ තනි ගොඩක් විදිහට කරනවා. ඊට පස්සේ යාළුවට කියනවා තව කට් දෙකක් විතර දාගන්න කියලා. ඉතින් ඔන්න පළවෙනි කට් එක යාළුවා දානවා මේ විදිහට. ඔන්න දැම්මා. ඊට ඔන්න තව පාරක් කට් එකක් මේ විදිහට දානවා. ඉතින් ඔන්න ආපහු කට් දෙකක් දාලා තියෙන. ඊට පස්සේ මේ පැත්ත හරවලත් යාළුවට කියනවා කට් එකක් දාගන්න කියලා. ඉතින් ඔන්න යාළුවා මේ විදිහට කට් එකක් දානවා. ඉතින් ඔන්න හරි. දැන් ඔන්න කාඩ් පැක් එකට අපි කාඩ් එකක් තෝරගත්ත කාඩ් පැක් එකෙන් තෝරගෙන ඉවරලා ඒක ඇතුළට දාලා ඉවරලා අපි කට් 3-4ක් කාඩ් පැක් එකට දාලා තමයි තියෙන්නේ. ඉතින් මම කියන්න හදන්නේ මේ කාඩ් පැක් එකේ ඒ කාඩ් එක දැන් කොතනද හරියටම තියෙන්නේ කියලා. ඉතින් මට හිතෙන විදිහට ඒ කාඩ් එක කොහෙවත් නෙමෙයි තියෙන්නේ කාඩ් පැක් එකේ උඩම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න කාඩ් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි මැජික් එක. ගොඩක්ම ලේසි මැජික් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මැජික් එක හොඳට අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න නැති කෙනා අනිවාර්යෙන් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි බලමු මේ මැජික් එක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ මැජික් එක කරන්න අපිට පුංචි සෙටප් එකක් හදාගන්න තියෙනවා. ඉතින් සෙටප් එක හදන විදිහ මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් අපිට ඕන කරනවා එකම වංශකෙන් කාඩ් ටික ඕන කරනවා. ඉතින් මම තෝරගෙන තියන්නේ මේ වෙලාවේ කලාබර කාඩ්ස් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න කලාබර ආසියා 2 3 4 5 6 7 8 9 10 J Q K. අන්නේ පිළිවෙලට මම මේ කාඩ් ටික තෝරගෙන තියෙනවා. එතකොට මේ කාඩ් ටිකේ ආසියා මේ පැත්තට කියන්නේ මෙහෙම කාඩ් පැක් එකේ මෙහෙම හැරෙව්වට පස්සේ ආසියා උඩ ඉඳන් යටට පිළිවෙලට එන විදිහට තමයි අපි කාඩ් ටික තියාගන්නේ. එතකොට එන්න ඕනේ කාඩ් පැක් එකේ මෙහෙම තියාගත්තොත් K Q J 10 9 8 7 6 5 4 3 2 ආසියා. ඔන්න ඔය එන විදිහට තමයි අපි කාඩ් පැක් එක හදාගන්නේ. දැන් මේ විදිහට අපි සෙටප් එක හදාගත්තට පස්සේ අපිට මැජික් එක කරන්න යන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වෙන කෙනාට කියන්න පුළුවන් මේකෙන් කැමති කාඩ් එකක් ගන්න කියලා. ඉතින් මෙතන කවුරුත් නැති හින්දා මම ආපහු කාඩ් එකක් සිලෙක්ට් කරගන්නම්. ඉතින් ගොඩක් දුර මෙහෙම යවන්න නැතුව මුල හරියෙම කොහොම හරි කාඩ් එකක් අපි මෙන්න එහෙම කරලා ඉවරලා සිලෙක්ට් කරගන්න දෙන්න ඕනේ. ඉතින් අපි හිතුවා මේ කාඩ් එක තෝරගත්තා කියලා. ඉතින් ඔන්න මේ කාඩ් එක තෝරගත්තා. ඉතින් තෝරගෙන තියෙන්නේ ස්කෝප් 4 කාඩ් එක තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් අපි යාළුවට කියනවා කාඩ් පැක් එක කොහොම තියලා ඉවරලා මේක දෙකට වෙන් කරන්න කියලා. ඉතින් යා ඔන්නෝම දෙකට වෙන් කරනවා. වෙන් කරගත්තාට පස්සේ කාඩ් එක අපි තියන්නේ මේ පැත්තේ උඩින්. ඒ කියන්නේ මෙහෙම තියන ගොඩේ අපි මෙහෙම දෙකකට කැඩුවාම උඩම කාඩ් එක උඩින් තමයි මේ කාඩ් එක තියාගන්නේ. මේ විදිහට කාඩ් එක තියලා ඉවරලා මේ කාඩ් ටික අරගෙන ඉවරලා මේක උඩින් තියනවා. එතකොට 80 තමයි මේක උඩින් ඔහොම ගානට සෙට් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේකට යාළුවට කියන්න කට් 2-3ක් දාගන්න කියලා. ඉතින් ඔන්න යාළුවා දානවා. ඔන්න පළවෙනි කට් එක දාගත්තා. ඔන්න ඕනනම් අපිට පුළුවන් දැන් කට් එකක් දාන්න. මාරුවෙන් මාරුවට හරි ඔන්නෝම කට් 2-3ක් ඔන්නෝම දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා මේ පැත්ත හරවලා දැන් අපි කලාබරනේ මේ වෙලාවේ අපි මේ කී කාඩ් විදිහට අපි මේ තියාගත්තේ. ඉතින් කලාබර කාඩ් එකක් මෙහෙම සෙට් වෙනකන් අපිට මේකේ කට් දාගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔන්න යාළුවා පළවෙනි කට් එක දාගත්ත මේ විදිහට. ඔන්න දෙවෙනි කට් එක අපි දානකොට පොඩ්ඩක් එහෙම බලන්න ඕනේ. මෙහෙම කරලා ඉවරලා කලාබර කාඩ් කොයි හරියේද තියෙන්නේ කියලා. ඉතින් මේ කලාබර කාඩ් එක කොයි හරියේ තියෙන්නේ බලලා ඒ හරියෙන් ඔයා කට් එකක් දාගන්න. එතකොට තමයි එතනින් අපිට කාඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට ඔන්න බලලා මම දැන් කලාබර Q ගාවෙන් කට් එක දාගන්නවා. Q ගාවෙන් ඔන්නම කට් එක දානවා. ඊට පස්සේ මම මේ කාඩ් ටික අනිත් පැත්ත හරවතොට Q කියන්නේ 12 වෙනි කාඩ් එක. ආසියා කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 J කියන්නේ 11
Q කියන්නේ 12 K කියන්නේ 13. එතකොට දැන් මෙතන තියෙන්නේ 12 වෙනි කාඩ් එක. ඉතින් අපි ඔය විදිහට අපේ කී කරපු කාඩ් එකක් මෙතෙන්ට එනකම්ම අපිට මේකේ කට් එක දාගන්න පුළුවන්. මේකේ කොහොමද දෙවෙනි chance එකේ වගේ දෙවෙනි පාර වගේ අපිට කට් එක දාගන්නකොට අනිවාර්යෙන් අපි කී කරපු කාඩ් සෙට් එකක් එනවම තමයි. නැත්තම් ඔයාලට පුළුවන් මේ විදිහට කරලි වෙලා බලලි වෙලා ඔයාගේ කී කරපු තැනකින් කාඩ් පැක් එකේ කට් එකක් දාන්න. ඉතින් මේ විදිහට කට් එකක් දාගෙන අපි මෙහෙම කාඩ් එක එකතු කරගන්නවා. ඊට මෙතන තියෙන කාඩ් එක දැන් 12 වෙනි කාඩ් එකෙන් තියෙන්නේ. අනිවාර්යෙන් උඩ ඉඳන් ගණන් කරනකොට 12 වෙනි කාඩ් එක යාළුවා තෝරපු කාඩ් එක වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු එහෙම එනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඉතින් ඔන්න හරියටම ස්කෝප් 4 කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි මැජික් එක. ගොඩක්ම ලීසි මැජික් ට්‍රික් එකක්. ඉතින් ඕගන් හිතනවා ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ හොඳ අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරලා නැති කෙනා නම් channel subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.